ඉතින් ක්‍රීඩාලෝලී හිතවතුනි thumbnail එකෙන්ම දකින්න ඇති වීඩියෝ එක මොකක්ද කියලා. වීඩියෝ එකට යන කලින් පුංචි මතක් කිරීමක් කරනවා ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා අපිට help එකක් දෙන්න කියලා. ඉතින් මම ඊට කලින් වීඩියෝ එකක් අරන් ආව ශම්මි සිල්ලා ඉවත් වෙයි කියලා. සමහරු කමෙන්ට් කරලා තිබුණා මේ වීඩියෝ එකට බොරු කියන්න එපා අනම්මනම් විවිධ විදියට බැනලා තිබ්බ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඔහොම තමයි YouTuber කෙනෙක් විදියට අපි හැමදේම දරාගෙන ඉන්න ඕනේ. ඉතින් අපි සියලු දෙනාටම සුබ ආරංචිය තමයි ශමි සිල්වාගේ ඉල්ලා අස්සිය මං හිතන විදියට ක්‍රිකට් ලෝලින් සියලු දෙනාටම ඉතින් 2026 අප්‍රේල් 28 ඊයේ සවස් කාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී තමයි ඔහු විසින් පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බවට නිල වශයෙන්. ඉතින් විශේෂ කමිටු රැස්වීමකදී ඔහුගේ ඉල්ලා අස්වීම සහ සමස්ත ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවම අවසන් කරන ලද අතර 2019 පෙබරවාරි මාසයේදී ආරම්භ වූ ශමි සිල්වාගේ වසර 7ක දූර කාලය මෙලෙස නිමාවට පත් වුණා. ඉතින් මොහුගේ ඉල්ලා අස්වීමට ප්‍රධාන වශයෙන් 2026 ICC ක්‍රිකට් 2020 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට අත්තු ඉරණම දැඩිව බලපෑම් කළ තියෙනවා වගේම දැඩි විවේචනයටත් ඔහු සහ ඔහුගේ ටීම් එක ලක් වුණා. ඉතින් මීට අමතරව ක්‍රිකට් ක්‍රීඩක නියෝජිතයෙකු සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කීප දෙනෙකුම ඉහළ පෙළේ නියෝජනයන් හමු වී පැමිණිලි ඉදිරිපත් කිරීමත් බලපාලා තිබුණා. විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් මෙලෙස බලපෑම් කරලා තියෙන්නේ වැටු කප්පාදුව වැනි දේවල් මත නිසාවෙන් වෙන්න පුළුවන් කියලායි අපිට නම් හිතෙන්නේ. එලෙස ශම්මි සිල්වාගේ මේ ක්‍රියාවන් සහ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීමට ඇතුළත් වීම සමගම ඔහු සහ කාර්ය මණ්ඩලය ඉල්ලා අස්වෙලා තියෙනවා. කෙසේ හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමයි විය යුත්තේ අපි හිතන විදියට පුටු මාරුවෙන් සාර්ථකත්වයක් ගන්න බෑ. ඒ නිසා ශම්මිගේ හිඩස පිරවීමට ක්‍රීඩාවට ආදරය කරන රටට ආදරය කරන කෙනෙකුට තමයි ඒ පුටුව ගැලපෙන්නේ. ඉතින් දැනට වාර්තා වන අන්දමට හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන එරන් වික්‍රමරත්න මහතා ප්‍රධාන අපේක්ෂකයා වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතිරි කමිටුවක් මෙහෙයවීමට රජය විසින් පත් කිරීමට ඉඩ ඇති බවත් පුළුල් වාර්තා වලින් පැහැදිලි වෙනවා. ඉතින් අපි අපේ එකම ප්‍රාර්ථනාව සහ එකම අභිප්‍රායය තමයි සුදුසු කෙනෙකුට මේ පුටුව ලබා දීලා සූදුව නැතුව ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීමට උත්සාහ ගත යුතුයි කියන එක. ඉතින් ඔයාලගේ අදහස මොකද ශම්මි සිල්වාගේ අස්වීම සහ එරන් වික්‍රමරත්න මහතා මෙම පුටුවට සුදුසුද නැද්ද කියලා ඔයාලගේ කමෙන්ට් එකත් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන ගමන් වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් කියලා මතක් කරනවා.